Hi guys! Welcome back to our YouTube channel. ඉතින් ඔයගලන්ට පේනවනේ අදත් අපි ට්‍රිප් එකක් යන්න යන්නේ. ඉතින් අද අපි යන්නේ රියු වහංගල්ල හොටෙල් එකට. රියු කියන්නේ රියු හොටෙල් සීරීස් එකේ හොටෙල් එකක්. එතකොට මේක තියෙන්නේ බලපිටිය ගින්තොට ආශ්‍රිතව. ඒ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. අපි ආවේ සෙනසුරාදා දවසක. ඒ නිසා ගොඩාක් සෙනග හිටියා මෙතන. මම පෙන්නන්නම් කොච්චර පාකින් ෆුල් වෙලා තිබ්බද කියලා. ඉතින් ඉන්ඩෝ වගේම අවුට්ඩෝ පාකින්සුත් ඔක්කොම ෆිල් වෙලා තිබ්බේ. ඉතින් සෙනග වගේම කියන්න ඕනේ එයාලා හොඳට චෙක් කරලා තමයි හොටෙල් එක ඇතුළට ගන්නේ. මෙතන තමයි රිසෙප්ෂන් එක සහ චෙකින් වෙන්න තැන තියෙන්නේ. මේ විදිහට අපි අපේ රූම් නම්බර් එක අරගෙන අපි චෙකින් වුණා. අපේ රූම් එක තිබ්බේ 4th ෆ්ලෝර් එකේ. ඉතින් මේ හොටෙල් එකේ රූම්ස් 500කට වඩා තියෙනවා. එක ෆ්ලෝර් එකක රූම් 100ක් විතර තියෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් අමාරු නා රූම් එක හොයාගන්න. ෆයිනලි මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් මේ රූම් එක කොහොමද කියලා ඔයාලා බලන්න. අනිත් රූම්ස් වලට වඩා මේ රූම් එකේ හොඳ ස්පේස් එකක් තිබ්බා. ඉතින් මෙහෙම තමයි අපේ රූම් එක තිබ්බේ. ඉතින් රූම් එක පෙන්නන ගමන් මම කියන්නම් මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය. මේ හොටෙල් එකේ අපිට අන්ලිමිටඩ් කෑම ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රිජ් එක මම පෙන්නන්නම්. මේ ස්නැක්ස් ටිකත් අපිට ෆ්‍රී. ඒ වගේම අපි දවසකට වඩා ඉන්නවා නම් ආයෙ යාලා රීෆිල් කරනවා. තව විශේෂ දෙයක් තියෙනවා. ඒක මම රූම් ටුවර් එක ඉවර කරලා කියන්නම්. අපි දැන් යමු වොෂ්රූම් එක බලන්න. වොෂ්රූම් එකෙත් හොඳ ස්පේස් එකක් තියෙනවා. රූම් එකේ අපි දැක්ක වැදගත්ම දේ තමයි රූම් එකේ තියෙන ඉඩකඩ. හොඳ ස්පේස් එකක් තියෙන රූම් එකක් විදිහට තමයි අපි දැක්කේ. ඉතින් මේ විදිහට තමයි රූම් එක තිබ්බේ. දැන් අපි යමු හොටෙල් එකේ ලස්සන බලන්න. මේ හරිය තමයි ෂොප්ස් තියෙන්නේ. ඒ වගේම යාළගේ රෙස්ටෝරන්ට්ස් 4ක් තියෙනවා. ඒ 4ම තියෙන්නේ මෙන්න මේ ඒරියා එකේ. දැන් මං කියන්නම් ඇයි මම මේ හොටෙල් එක විශේෂයි කිව්වේ කියලා. මොකද මේ හොටෙල් එකේ කෑම අන්ලිමිටඩ්. රියු එකේ තියෙනවා රෙස්ටෝරන්ට්ස් 5ක් විතර. මේ තියෙන්නේ කාරි රෙස්ටෝරන්ට් එක, ඒෂියන් එක. ඒ වගේම ඉස්සරහා තියෙනවා ඉටලියන් එක. තව තියෙනවා ග්‍රිල් රෙස්ටෝරන්ට් එකක්. ඒ වගේම මේන් රෙස්ටෝරන්ට්ස් දෙකක් තියෙනවා. මේ ඕනම රෙස්ටෝරන්ට් එකකින් ඔයාලට අන්ලිමිටඩ් කෑම ගන්න පුළුවන්. ඉතින් මෙතන ගහලා තියෙනවා 8 times. ඒ ටික ෆලෝ කරලා ඔයාලගේ මීල්ස් ගන්න. තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ ස්නැක්ස් රෙස්ටෝරන්ට් එක. මේන් මීල්ස් වලට මැදින් ඔයගලන්ට පුළුවන් කැමති වෙලාවක ස්නැක්ස් ගන්න. ඉතින් මේ විදිහට ස්නැක්ස් රෙස්ටෝරන්ට් එකත් ලන්ච් එකෙන් පස්සේ අපි යනකොට ඕපන් වෙලා තිබ්බා. ඉතින් අපි ස්නැක්ස් ගන්නත් අමතක කරේ නැහැ. මේක අපේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ප්‍රමෝෂන් එකක් නෙවෙයි. ඉතින් මේ වගේ කෑම අන්ලිමිටඩ් දෙන හොටෙල් එකක් අපි මීට කලින් නම් දැකලා තිබ්බේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට කෑම වලින් නම් 24 hours කිසිම අඩුවක් වෙන්නේ නැහැ රියු හොටෙල් එකට ඔයාලා ගියොත්. තව විශේෂත්වයක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම්. මේ ඔයාලට පේන්නේ බා එක. එතකොට මේ බා එකෙන් ඔයගොල්ලන්ට කොක්ටේල්ස්, මොක්ටේල්ස් ඕනම දෙයක් අන්ලිමිටඩ් ගන්න පුළුවන්. ඒකත් විශේෂත්වයක් රියු හොටෙල් එකේ අනිත් හොටෙල්ස් වල අපි දැකපු නැති. දැන් අපි යමු හොටෙල් එකේ ගාඩන් එක බලන්න. ඉතින් මේ තියෙන හොටෙල් එකේ තියෙන ගාඩන් එක. ගාඩන් එකත් හරිම ලස්සනයි. ඉතින් අපි මෙතන ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ. ඒ වගේම මේ ගාඩන් එක රෑට ලයිට්ස් දැම්මමත් මාරම ලස්සනයි. ගාඩන් එක මැදින් මෙහෙම ඉස්සරහට යනකොට තමයි අපිට හොටෙල් එකේ තියෙන මේන් පූල්ස් ටික හම්බෙන්නේ. එතකොට මේකේ පූල්ස් 4ක් තියෙනවා. ඒ වගේම පූල්ස් 4ත් එක්කම බා එකක් තියෙනවා. අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් ඔයගලන්ට ඒකෙනුත් ගන්න පුළුවන්. රිසෙප්ෂන් එක ගාව තියෙන බා එකට අමතරව.
එතකොට මේ බාර් එකට පූල් බාර් එක කිව්වොත් මං හිතන්නේ හරි. ඒ වගේම මෙතන එහා පැත්තේ තව දේවල් ඇක්ටිවිටීස් කරන්න තැන් තියෙනවා. මං ඒවත් ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මේ වෙලාවට වඩා රෑට තමයි මෙන්න මේ අපි යන ඒරියා එකේ ඇක්ටිවිටීස් තියෙන්නේ. ඒකත් මං ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. ඔහොමම ඉන්න. දැන් අපි යමු පූල් බාර් එක බලන්න. එතන තියෙනවා ජූස් වර්ග, ඒ වගේම කොෆීස්, එක ජාතියේ කොෆීස්, ලාටේස්, ඇමරිකානෝස්, කැමති දෙයක් ඔයගලන්ට පුළුවන් එතනින් ඉල්ල ගන්න. ඒ වගේම කොක්ටේල්ස්, මොක්ටේල්ස්, කෝල්ඩ් ඩ්‍රින්ක්ස්, හොට් ඩ්‍රින්ක්ස්, කැමති දෙයක් ඔයාලට එතනින්ට කිව්වම මොජිටෝ වර්ග එයාලා දෙනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ඒ ඔයාලා කැමති ජාති ඩ්‍රින්ක් එක අරගෙන පූල් එකට ගිහිල්ලා පූල් එකත් එන්ජොයි කරන ගමන් ඩ්‍රින්ක් එකත් එන්ජොයි කරන්න. මේ තියෙන්නේ කිඩ්ස් පූල් එක. ඒකත් හරිම ලස්සන පූල් එකක්. ඉතින් චූටි බබාලට පුළුවන් මේ පූල් එකේ ඒගොල්ලන් ආස විදිහට එන්ජොයි කරන්න. තව දෙයක් තමයි හොටෙල් එකේ තැන් තැන්වල මේ විදිහට මැෂින්ස් තියෙනවා. ඔයාලා කැමති කොෆි වර්ගයක් ඒකෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම කොෆි විතරක් නෙවෙයි මේකේ තව ඩ්‍රින්ක්ස් වර්ග තිබ්බා. මට මොනවද කියලා නම් මතක නැහැ. මේ තියෙන්නේ ජිම් එක. අපි ජිම් එක නම් යූස් කරේ නැහැ එදා. මොකද අපි ජිම් එකට යන්න අපි ක්ලොත්ස් අරන් ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් අපි පූල් එකට ගියා එදා හවස. ඉතින් ගිහිල්ලා අපි පූල් එකේදීත් අපිට කැමති කොෆි ජාතියක් එහෙම ගන්න පුළුවන්. ඉතින් මේ චල් මට කොෆි එකක් අරන් එනවා. හැබැයි විශේෂත්වයක් තියෙනවා මේකේ කිසිම ඩ්‍රින්ක් එකකට ෂුගර් දාලා නැහැ. ඉතින් ෂුගර් ෆ්‍රී ඩ්‍රින්ක්ස් ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට පේන්නේ චල්ගේ ස්විමිං ස්කිල්ස් ටික. ඉතින් මේ විදිහට තමයි එදා හවස ගියුනේ. අපි රෑ වෙනකම්ම මෙහින් පූල් එකට වෙලා හිටියා. ඉතින් තව දෙයක් තමයි පූල් එකත් එක්ක ඔයගලන්ට එක ස්පෝර්ට්ස් ප්ලේ කරන්නත් පුළුවන්. මෙතන වොලිබෝල් තිබ්බා. හැබැයි ඒ හැමදේම තිබ්බේ මෙතන පූල් එකේ නෙවෙයි අනිත් පූල් එකේ. ඒ පූල් එකේ වීඩියෝස් තිබ්බත් මම ඔයාලට පෙන්නන්නම්. වොලිබෝල් ප්ලේ කරන්න එතන වෙනම හදලා තියෙනවා. තව මේ හොටෙල් එකේ ඉස්සරහා බීච් එක තියෙනවානේ. ඒතකොට බීච් එකෙත් වොලිබෝල් ප්ලේ කරන්න ඒ විදිහට නෙට්ස් දාලා හදලා තිබ්බා. අපිට ඒ ටික නම් මේ වීඩියෝ එකට ගන්න බැරි වුණා. ඉතින් පූල් එකෙන් එන්ජොයි කරලා දැන් අපි යන්නේ අපේ ඩිනර් එකට. ඉතින් අපි හිතුවා ඩිනර් එක මේන් රෙස්ටොරන්ට් එකේ ගන්න ඕනේ කියලා. ඉතින් ඩිනර් එක ඔයගලන්ට කැමති නම් මේ ඉස්සරහ තියෙන ඒෂියන් රෙස්ටොරන්ට් එකේ, එහෙම නැත්නම් ඉටලියන් එකේ, එහෙම නැත්නම් ග්‍රිල් රෙස්ටොරන්ට් එකේ කැමති එකක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට එක රෙස්ටොරන්ට්ස් වලට කැමති එකකට ගිහිල්ලා ඔයගලන්ට ඩිනර් එක හැම ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඩිනර් එකේ ලොකු වැරයිටි එකක් තිබ්බා. ඒ වගේම කෑමත් හරිම රසයි. ඩිනර් එකේ ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට අපි දාන්නම්. ඔයාලා මෙහෙම බලලා හිතන්න කොහොමද කියලා ඩිනර් බුෆේ එක. ඔයාලා අයිඩියා එකක් ගන්න.
ඉතින් ඩිනර් අරගත්තට පස්සේ අපි හොටෙල් එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. එතකොට ඩිනර් එක අතරතුරම එක ඉවෙන්ට්ස් තියෙනවා මේ හොටෙල් එකේ. ඉතින් අපි ගියපු දවසේ තිබ්බේ ඇෆ්‍රිකන් ඩාන්ස් ඉවෙන්ට් එකක් සහ සිංගින් ඉවෙන්ට්ස් වගේක්. ඉතින් දැන් අපි ඔයගලන්ට ඒක ෂෙයා කරන්නම්. ඔයාලා බලන්න. මිඩ්නයිට් එකේදී තියෙනවා ඩිස්කෝ ඩාන්ස් ඉවෙන්ට් එකකුත්. ඉතින් ගෙස්ලට පුළුවන් ඩිස්කෝ ඩාන්ස් කරන්න මෙතනට ගිහිල්ලා. ඉතින් ඒක තියෙන 12න් පස්සේ රෑ 2 විතර වෙනකම් මේ ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් හොටෙල් එකේ ගෙස්ලට පුළුවන් මේ විදිහට එන්ජොයි කරන්න. ඉතින් එදා රෑ නිදාගන්න අපිට පරක් වුණා මේ ගොඩාක් ඉවෙන්ට්ස් තිබ්බ නිසා. ඒ නිසා අපි උදේට කනකොට 9 am වගේ වුණා උදේ. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට අපිට පැයක් වගේ තමයි ඉවර වෙන්න තිබ්බේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් හරිම රසයි. ගොඩාක් වෙරයිටිස් තිබ්බා ඒකෙත්. දැන් අපි යමු ජැකුසි එකට. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ජැකුසි එකට යනවා නම් ඔයගලන්ට කලින් දවසේ එහෙම නැත්නම් ඔයාලා එන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න. අපි අපොයින්ට්මන්ට් එකක් දැම්මේ කලින් දවසේ. එතකොට ඒ දවසම බුක් වෙලා තිබ්බ අපිට ඊළඟ දවස් තමයි හම්බුනේ. ඉතින් ඔයාලත් අමතක නොකර අපොයින්ට්මන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ සෝනාස් වලට ඔයාලට ඇක්සස් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ලස්සන ජැකුසි එක. ඉතින් මෙතන අපි යනකොට ටිකක් කට්ටිය හිටියා. හැබැයි ඊට පස්සේ අපි දෙන්න විතරයි මෙතන හිටියේ. රිලැක්සේෂන් මියුසික් උත් ප්ලේ කරනවා. ඉතින් අපි දැනට මෙතන එන්ජොයි කරන්න හොඳටම ඉඩකඩ තිබ්බා. මොකද අපි දෙන්න විතරක් හිටපු නිසා. තව දෙයක් තමයි ඊළඟට අපි චෙක් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා හස්බන්ඩ්ට පූල් එකට යන්න ඕන වුණා. ඉතින් මේ තියෙන අර මං කියපු ෆුට්බෝල්, වොලිබෝල් ප්ලේ කරන්න පුළුවන් පූල් එක. ඉතින් මෙතන ඔයගොල්ලෝ පේනවා ෆුට්බෝල් අර දැලක් තියෙනවා. ඒ වගේම වොලිබෝල් ගහන්නත් පුළුවන් දැලක් මෙතන ඉස්සරහින් පේනවා ඇති. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතනට ආවොත් මේ වගේ ෆන් ඇක්ටිවිටීස් කරන්නත් පුළුවන්. මං කියවනේ විශේෂ දෙයක් කියන්න තියෙනවා කියලා. තව මේ තියෙන්නේ එතන මේ තියෙන්නේ ආෆ්ටර් අවර්ස් ස්නැක්ස් ගන්න පුළුවන් බා එක. ඒගොල්ලෝ මයික්‍රෝවේව් කරලා රෑ 10න් පස්සේ උදේ 7 වෙනකන් ස්නැක්ස් දෙනවා. අපිට නම් ඒ ස්නැක්ස් ගන්න බැරි වුණා. මොකද අපිට ඒ තරම් බඩ පිරලා තිබ්බ නිසා කන්නම මොනවාකුත් නෑ ආෆ්ටර් අවර්ස් ස්නැක්ස්. හරි. දැන් ඔයාලට මේ පේන්නේ රියු ඇප් එක. රියු ඇප් එක ඔයාලා මේ හොටෙල් එකට යනවා නම් දාගෙන යන්න. එතකොට ඔයාලට මේ එක ඉවෙන්ට්ස් තියෙන වෙලාවල්, ඒ වගේම රෙස්ටොරන්ට්ස් ගැන විස්තර, ඒගොල්ලන්ගේ සර්විසස් ගැන විස්තර හැම දෙයක්ම එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට රිසර්වේෂන්ස් උත් අවශ්‍ය විදිහට මේ ඇප් එක through දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි රියු හොටෙල් එකේ අපේ නිවාඩුව ගත වුණේ. මං හිතනවා ඔයාලා ගොඩක් ආස වෙන්න ඇති කියලා මේ vlog එකට. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඇති කියලාත් අපි හිතනවා. ඉතින් ආයෙත් තව අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching and subscribe our channel. Bye.